කොහොමද ඔයාලට හැමෝටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි වෙසක් පොය දවසේ අපි යන්න හිතුවා ගල්දුව ආරණ්‍ය සේනාසනයට. ඉතින් මේ ගල්දුව ආරණ්‍ය සේනාසනය ඇත්තටම හරිම නිස්කලංක හරිම ලස්සන පරිසරයක තියෙන භාවනායෝගියෝ විශ්වුන් වහන්සේලා වැඩ ඉන්නා වූ සුන්දර පුදුබිමක්. ඉතින් ඔයාලා තම්බලන්ගොඩ ගාල්ලාවට ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේ පන්සලට ඇවිත් යන්නයි කියලා මම ආරාධනා කරනවා. පිරිසිදුකම නිස්කලංක බව නිශ්ශබ්දතාවය තුනුම කැටිවෙච්ච මේ ස්ථානය භාවනා කරන්න කැමති කෙනෙක්ට සුන්දරම ස්ථානයක් කියලා කියන්න පුළුවන්. ගල්දුව ආරණ්‍ය සේනාසනය වැඳලා යන අපිට මග තොටදී විශාල දන්සල් ප්‍රමාණයක් හම්බුණා. කොමඩු අයිස්ක්‍රීම් බීම සව් පාන් බනිස් කොකාකෝල මේ ආකාරයේ විවිධ දන්සල් අපිට හම්බුණා. මේ විදියට තමන්ට හැකිය අයුරින් මොනවා හරි දෙයක් දීලා මිනිස්සුන්ගේ කුසගිනි නිමපු සිත් සතුටු කරපු සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් එයාලා කරන කියන වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙලා වෙළඳ ව්‍යාපාර දියුණු වෙලා මේ ආකාරයේ පින් තව තවත් රැස් කරගන්න ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.